ඔන්න අපි YouTube Master Academy එකේ 3 වෙනි වීඩියෝ එක ගෙන ආවා. කලින් වීඩියෝ එකකින් අපි බැලුවා YouTube channel එක අලුතින් හදාගන්නේ කොහොමද කියලා. ඉතින් මේ වීඩියෝ එකේ අවසානයේදී කතා කරා ඔයා ඒ හදාගත්තේ ස්ටෑන්ඩඩ් account එකක්. ඒ ස්ටෑන්ඩඩ් account එක අපි brand account එකකට මාරු කරගන්න ඕනේ කියලා. ඉතින් ඒකට PC එකක් ඕනේ කිව්වා. ඉතින් ස්ටෑන්ඩඩ් account එක brand account එකකට මාරු කරන වීඩියෝ එක තමයි මේක. ඉතින් කලින් වීඩියෝ එක ගේන්න හිටියේ මීට එකක් පාරක් වුණා වීඩියෝ එක ගේනකොට. ඉතින් මම අපි අලුතින් හදපු channel එක brand account එකකට මාරු කරන විදිහ මම screen recorder එකක් දාලා වීඩියෝ එක record කරා. ඉතින් standard account එක brand account එකට මාරු වෙද්දී කරලා setting හදද්දී මේ lap එක off වෙලා ගියා. එතකොට අපි record කරගෙන ගිය වීඩියෝ එක save වුණේ නැහැ. ඉතින් මට සිද්ධ වුණා අලුතින් YouTube channel එකක් හදලා ඒක brand account එකට මාරු කරලා setting හදන්න. ඉතින් ඒකේ වීඩියෝ එක තමයි මේ අරන් ආවේ. ඒකයි කලින් වීඩියෝ එක දාන්න හිටියේ ඒක පරක් වුණේ. ඉතින් අපි මේ වීඩියෝ එකෙන් බලමු standard account එක brand account එක කරන විදිහ. ඊට කලින් අපි දැනගමු ඇයි මේ standard account එක brand account එකක් කරන්න කියලා. YouTube standard account එකක් brand account එකක් කරන්න ප්‍රධාන හේතුව තමයි යම් කාලයකදී ඔයාගේ channel එක පවත්වාගෙන යන්න තව කීප දෙනෙක් උවමනා වෙන්න පුළුවන්. ඉතින් YouTube standard account එකක් නම් තියෙන්නේ ඒකට log වෙන්න ඔයාගේ email එකයි password එකයි උවමනා වෙන නිසා අර අනිත් පුද්ගලයන්ටත් ඔයාගේ email එකයි password එකයි දෙන්න වෙනවා ඔයාගේ channel එකට log වෙන්න. එහෙම දෙන එක ඔයාටත් channel එකටත් ලොකු අනතුරක්. ඉතින් අපි කරන්නේ YouTube standard account එක brand account එකක් කරලා එයාලගේ email address වලට අවසර දෙනවා අපේ channel එකට log වෙන්න. ඉතින් ඒ log වුණත් එයාලට කරන්න පුළුවන් අපි තෝරලා දීපු කාර්ය විතරයි. ඉතින් මේ brand account එකේ තියෙනවා manager editor owner වගේ category කරලා. ඉතින් ඒක මේ ඔයාට මැනේජර් කෙනෙක් නම් ඕනේ. ඒ මැනේජර් කියන එක සිලෙක්ට් කරලා එයාගේ ඊමේල් එකට ඇක්සස් දුන්නේ ගමන් එයාලට කරන්න පුළුවන් මේ මැනේජර් පාර්ට් එක විතරයි. ඒ වගේම එඩිටර් නම් එඩිටර් පාර්ට් එක විතරක් එයාලට කරන්න පුළුවන් channel එකට හානියක් කරන්න බෑ. ඉතින් ඒ වගේ දේවල් මේ brand account එකෙන් කරන්න පුළුවන්. ඒක ඒ නිසා තමයි ප්‍රධාන වශයෙන් අපි standard account එකක් brand account එකක් කරගන්නේ. ඒ වගේම තව දෙයක් තමයි ඔයාට යම් කාලයකදී ඔයාගේ channel එක තව කෙනෙක්ට පවරන්න උවමනා වුණොත් සහ ඔයාගේ මේ channel එක වෙන email එකකට මාරු කරගන්න උවමනා වුණොත් ඒකත් මේ brand account එකෙන් කරන්න පුළුවන්. YouTube channel එක හදපු ගමන් අපි brand account එකක් කරගන්නේ මොකද? පස්සේ කරන්න බැරිද? ඉතින් ඒකට උත්තරේ තමයි මේක. එහෙම කරන්නත් පුළුවන්. එහෙම කරන්න ගියොත් ඔයාගේ channel එකේ අන්තර්ගතයට හානි වෙන්න පුළුවන්. අපි YouTube standard account එකක් brand account එකක් කරන්න යද්දි සමහර දේවල් delete වෙනවා. ඉතින් ඒ delete වෙන්නේ මොනවාද කියලා අපි මේ brand account එකකට මාරු කරන වීඩියෝ එකේදී අපි බලමු මොනවාද ඔයාගේ channel එකේ තියෙන දේවල් delete වෙන්නේ කියලා. ඉතින් ඒ නිසා තමයි අපි channel එකක් හදපු ගමන් delete වෙන්න දේවල් ගොඩක් නැති නිසා අපි brand account එකක් කරගන්නේ. ඉතින් අපි දැන් යමු අපේ මේ වීඩියෝ එකට. මුලින්ම අපි Google එකට ගිහින් මෙතන type කරන්න www.youtube.com කියලා. දැන් ඔයාට උඩ දකුණු කෙළවරේ බලා ගන්න පුළුවන් sign in කියලා තැනක්. එතෙන්ට ගිහින් ඔයාගේ email එකයි password එකයි දීලා log වෙන්න ඕනේ. මෙතන මගේ කලින් email එක දීලා තියෙන නිසා මේ විදිහට පෙන්වන්නේ. නැත්නම්
ඔයා account එක add කරන්න ඕනි. මෙතෙන්ට password එක ගහලා next දෙනවා. ඔයා මෙතනින් next දුන්නාට පස්සේ ඔයාගේ phone එකට notification එකක් එනවා. ඒකෙන් yes තෝරන්න. එතකොට ඔයාව YouTube channel එකට sign in වෙනවා. ඉතින් ඔයා sign in වෙනකොටම ඔයාට පෙන්නනවා ඔයාගේ email එකත් එක්ක තියෙන YouTube account ටික. එතනින් ඔයා අලුතින් හදපු YouTube channel එක select කරන්න. නැත්නම් ඔයා log වෙන්නේ ඔයාගේ එකයි නම් තියෙන්නේ ඒ අදාළ channel එකටම තමයි log වෙන්නේ. ඉතින් මම මෙතන අලුතින් හදපු channel එක විදුලි කාර්මිකයෝ කියන එක select කරනවා. මොකද කලින් එක record එක ගන්න ගියා brand account එකකට මාරු කරන. එතකොට lap එක off වුණා. ඉතින් මම අලුත් channel එකක් හැදුවා. ඒක තමයි මේක. ඉතින් අපි මෙතනින් YouTube studio කියන තැනට ගිහින් අපි බලන්න යන්නේ දැන් මේ අපි හදලා තියෙන්නේ standard account එකක්ද brand account එකක්ද කියලා ඔයාට දැනගන්න පුළුවන් ක්‍රමයක්. ඉතින් දැන් අපි මෙතන setting වලට යනවා. setting ගිහින් permission කියන එක උඩ touch කරලා permission කියන තැන touch කරාට පස්සේ ඔයාට මෙන්න මේ විදිහට window එකක් හම්බෙනවා. email එක පෙන්නනවා ඕන කියලා. එතකොට පැත්තෙන් invite කියලා බටන් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේ standard account එකේදී පෙන්වන්නේ මේ විදිහට brand account එකේදී පෙන්වන්නේ මේ විදිහට නෙවෙයි. ඉතින් දැන් අපි channel ගිහින් advanced setting යනවා. එතන පල්ලෙහා තියෙනවා manage your account කියලා. එතන touch කරනවා. හරි දැන් ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහේ window එකක්. ඉතින් මෙතනින් අපි advanced setting යනවා. වම් පැත්තේ යටම තියෙන advanced setting කියන තැනට අපි යනවා. ඊට පස්සේ එතන පල්ලෙහාටම ගියාට පස්සේ බලා ගන්න පුළුවන් move channel to a brand account කියලා. මෙන්න මේ ටැබ් එකෙන් තමයි අපිට channel එක brand account එකක් කරගන්න පුළුවන්. හරි දැන් අපි කරන්න යන්නේ මේ නමින්ම අලුත් channel එකක් හදන්න. ඉතින් ඒක හදලා තමයි මේ channel එකේ තියෙන දේවල් ඒකට replace කරලා අපේ account එක brand account එකක් කරන්නේ. ඒකට ඔයා මේ වම් පැත්තේ උඩම තියෙන account කියන ටැබ් එකට යන්න. හරි දැන් ඔයා මෙතන තියෙනවා add or manage your channel කියන තැනක්. අන්න එතන touch කරන්න. හරි දැන් මෙතනින් අපි අලුත් channel එකක් හදා ගන්නවා ඔය තියෙන නමින්ම. ඉතින් ඔයා හොඳට මතක තියාගන්න අලුත් channel එක මොකද්ද පරණ channel එක මොකද්ද කියලා. ඉතින් ඒ නමින්ම මෙතන channel එක හදන්න. ඔයා ෆොටෝ එක දානකොට ෆොටෝ දෙකක් දැම්මනම් channel දෙකට වෙන වෙනම ෆොටෝ දෙකක් දාගන්න අඳුර ගන්න. ඉතින් මම මේ කරේ සිංහල ටයිපින් නැති නිසා හෙලකුරු අරගෙන ටයිප් කරා. ඊට පස්සේ ඒක කොපි කරගෙන අතන නමට පේස්ට් කරනවා. ඊට පස්සේ අපි create channel කියන තැන ටච් කරනවා. හරි දැන් මෙතන create channel කියන තැන ක්ලික් කරන්න.
හරි අපි අලුත් channel එකක් හදාගත්තා. දැන් අපි හොඳට මතක තියාගන්න ඕනේ අපි අලුත් channel එකේ නෙවෙයි ඉන්න ඕනි දැන්. අපි පරණ channel එකම තෝරගන්න ඕනේ මේ දේ කරන්න යන්න. ඉතින් අපි පරණ channel එකට නැවතත් log වෙනවා මෙතනදී. ඒක හොඳට බලන්න. අපි නැවතත් දකුණු කෙළවරේ තියෙන profile icon එක click කරලා බලනවා හරිම account එකද කියලා. හරිම account එකට log වෙන්න ඕනි. ඊට පස්සේ අපි නැවත profile icon එක උඩ touch කරලා පල්ලෙහාම තියෙනවා setting කියලා button එකක්. ඒක උඩ click කරනවා. දැන් අපි මෙතනින් advanced setting කියන තැනට යනවා. දැන් ඔයාලට පහලින් බලා ගන්න පුළුවන් move channel to a brand account කියලා. ඒක උඩ click කරනවා. දැන් ඔයාට ෆෝන් එකට notification එකක් ඇවිදින් ඇති. yes කරන්න. ඊට පස්සේ මෙතන screen එකේ පෙන්නනවා අංකයක්. ඒක ෆෝන් එකෙන් select කරන්න ඕනි. ඊට පස්සේ ඒක click කරාට පස්සේ ඔයාට අලුත් window එකක් ලැබෙනවා. replace කියන බටන් එකක් පෙන්නනවා. ඔයාට brand account එකක් කරන්න ඕනි channel එක ඉස්සරහා තියෙන replace button එක click කරන්න. එතනදී ඔයාට බලා ගන්න පුළුවන් ඔයා brand account එකක් කරන්න යද්දී ඔයාගේ channel එකේ delete වෙන දේවල් මොනවාද කියලා. හරි දැන් අපි ඔයාගේ channel එක standard account එක brand account එකක් කරගෙන ඉවරයි. එහෙම කරද්දී අර පරණ channel එක delete වෙනවා. දැන් අපි උඩ profile icon එක touch කරලා ගිහින් බලනවා ඔයාගේ channel එක create වෙලාද කියලා brand account එකක් වෙලාද කියලා. හරි අපේ පරණ account එක delete වෙලා තියෙනවා. අලුත් account එක add වෙලා. දැන් ඔයාට තියෙන්නේ brand account එකක්. ඉතින් brand account එකක්ද කියලා check කරගන්න නැවතත් අපි අපේ channel එක ඇතුළට යනවා. YouTube studio ගිහින් අපි advanced setting යනවා. setting ගිහින් permission එකට යනවා. හරි දැන් ඔයාට ඉස්සෙල්ලා පෙන්නපු විදිහ නෙවෙයි දැන් window එක පෙන්නන්නේ. දැන් අපිට ඉතුරු වෙලා තියෙන්නේ channel අපි හදාගත්ත channel එකේ setting ටික හදාගන්න. ඔයා ලංකාවද target කරන්නේ එහෙම නැත්නම් පිට රටද? ඒ අනුව තමයි අපි මේ අපේ channel එකේ setting ටික සහ keyword ටික දාගන්නේ. ඉතින් මේ වීඩියෝ එක දිග වැඩි හින්දා කොටස් දෙකකට කඩනවා. අනිත් වීඩියෝ එකෙන් මම ඒ setting ටික හදන විදිහ හැමදේම කියලා දෙන්නම්. ඉතින් මේ වීඩියෝ එක අප්ලෝඩ් වෙනවත් එක්කම ඒ වීඩියෝ එකත් අප්ලෝඩ් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් එතකන් අපේ channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න.
එතකොට වීඩියෝ එකක් දාපු ගමන් ඔයාට නොටිෆිකේෂන් එකක් එන්න ගන්න පුළුවන්. ඒ වගේම channel එකේ ඔයාලට දැනගන්න ඕනි දේවල් අපේ කමෙන්ට් බොක්ස් එකේ දාන්න. එතකොට ඉදිරි වීඩියෝ වලින් මට පුළුවන් ඒ ගැන කතා කරන්න. එහෙනම් දැන්ම subscribe කරලා bell icon එක click කරලා තියාගන්න.